සුබ දවසක්. ඔබ සියලු දෙනාම එකතු වෙලා සිටින්නේ ඔබේ ගර්භණී ගමන කියන අපගේ වැඩසටහන් මාලාවේ දෙවැනි අදියරත් සමගයි. ඉතින් අද දවසේත් ඔබව දැනුවත් කරන්නට සුපුරුදු ලෙසම අපගේ මහාචාර්ය ප්‍රබෝධන රණවීර මහතා අපත් සමග සම්බන්ධ වෙලා සිටිනවා. ඉතින් මීට පෙර තිබුණු වැඩසටහන් දෙකකදී අපි සාකච්ඡා කරා ගම්සාවීම ආශ්‍රිතව. ඒ වගේම එක්ටොපික් ප්‍රෙග්නන්සි එකක් එහෙමත් නැත්නම් ගර්භාෂයෙන් පිට කලලේ පිහිටන අවස්ථාවක් සම්බන්ධයෙන්. ඉතින් අද දවසේත් ඒ හා සමානම මාතෘකාවක් පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. මහාචාර්යතුමනි, අපිට පැහැදිලි කරලා දෙන්න මෝලා ප්‍රෙග්නන්සි එකක් කියන්නේ මොකක්ද කියලා. එතන ඊටම කලාතුරකින් අපි ප්‍රෙග්නන්සියක් ගත්තම එකේ කියනවා ඒකෙදී පාත් කීපයක් තියෙනවා මෝලා ප්‍රෙග්නන්සි එකක් කියනවා ගෙස්ටේෂනල් ට්‍රෝෆෝබ්ලාස්ටික් ඩිසීස් කියලා අපි දිගට කියන වචනයක් තියෙනවා. එතකොට මේකෙදී වෙන්නේ අපි ජාති දෙකක් තියෙනවා. ප්‍රධාන එකක් තමයි අපි කියනවා දැන් ඩිම්බ කෝෂයේ තියෙන න්‍යෂ්ටිය කියලා එකක්. සමහර ඩිම්බ කෝෂ න්‍යෂ්ටියක් නැහැ. ශුක්‍රාණු දෙකකින් සංසේචන වෙලා එතන හැදෙනවා න්‍යෂ්ටිය. ඒතර අපි කියන්නේ ස්වාමි පුරුෂයාගේ මේ න්‍යෂ්ටික මැටීරියල් විතරයි තියෙන්නේ. ඒ අවස්ථාවේදී හැබැයි එළියේ තියෙන අම්මගේ මැටීරියල් නමුත් න්‍යෂ්ටිය නැහැ. ඒ අවස්ථාවේදී අපි කියනවා ඒකට කම්ප්ලීට් මෝලා එකක් කියලා. එයා ලැසෙන්ටා හැදෙනවා බබෙක් හැදෙන්නේ නැහැ. ඒක වැඩිලා කැන්සර් જાතියක් වගේ බවට පත් වෙනවා. ඒ වගේම ස්තනිත જાතියදීම ඒ කියන්නේ එක මොනවාද න්‍යෂ්ටිය දෙන හැබැයි ශුක්‍රාණු දෙකකින් සංශ්ලේෂණය වෙලා හරි එහෙම නැත්නම් එක ශුක්‍රාණුකයේ එක ඇතුළේ දෙකට බෙදලා හරි එයාට න්‍යෂ්ටි තුනක් බවට පත් වෙනවා. කියන ට්‍රයිප්ලොයිඩ් කියලා. ඒ අවස්ථාවේදී හැදෙනවා අපි කියනවා ඉන්කම්ප්ලීට් මෝල් කියලා. එයාගේදී බබෙකුත් ඉන්න පුළුවන් අරවයි කැලලකුත් තියෙනවා. ඒ දෙකම ඉතින් සමහරලාට අම්මට රිස්ක් එකක් වෙන්න පුළුවන්. සමහරට බබා හොඳට ඉන්නකොට අපි ටිකක් යන්න දෙනවා. නමුත් ඒ අම්මලාට ප්‍රශ්න එන්න පුළුවන්. ගොඩක් වෙලාට ඒ බබා වේල්පයි හම් වෙනවා. ඉතින් අපි ගොඩක් වෙලාට ඒ වගේ අවස්ථාවේදී පාෂල් මෝල් හරි කම්ප්ලීට් මෝල් කියලා ඒ දෙන්නාම අපි ඒ වගේ අවස්ථාවේදී ඒතර කම්ප්ලීට් මෝල් නම් කුත් කරන දෙයක් නයි කරන්න ඕනේ. ගොඩක් වෙලාට අපිට පිළිහෙත් ගන්න බෑ. අපි ඉස්සර වගේ බඩ හොදල ක්‍රමයක් කරන්න ඕනේ. බඩ හේදුවත් එතර කෑලි තුරු වෙනවා. අපි ඒකේ ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා. අපි ඒක බලලා දවස් 56ක් ඇතුළත BTSG කියන එක බිල්ඩ් වෙන්න ඕනේ. බින්දි වුණ නැත්නම් අපිට තව බෙහෙත් දෙන්න වෙනවා. ඒවත් එක එක විදිහට දෙන්න වෙනවා. ඒක එක පේෂන්ට් මත තියෙනවා. බෞද්ධ කට්ටියට බඩේ දොර පස්සේ හරියනවා දවස් 56ක් ඇතුළත. තවත් ටිකට විකප්‍රික්සේට් කියලා ඉස්සෙල්ලා කියපු බෙහෙතම දෙන්න වෙනවා. තව කට්ටියට වඩා ලොකු කැන්සර් ට්‍රීට්මන්ට් වෙනවා. බලන්න. ඒ අවස්ථාවේදී අපි අපේක්ෂා රෝගවලට යවන්න මොකද ඒක කලාතුරකින් වෙන දෙයක්. ඒ වගේම පාෂල් මෝල් කියන්නේ බබෙකුත් ඉන්නවා ප්‍රෙසෙන්ට් දෙනවා අපි බලාගෙන යනවා සමහර අයට. ඒකෙත් ගොඩාක් රිස්ක් තියෙනවා. ගොඩක් වෙලාවට අපි කරන්නේ ගොඩක් වෙලාවට ඒ කලලේ මැද හරියට නවතින්න ගන්නවා. ඒ අවස්ථාවේදී අපි ඒ කලලේ අයිල් කරනවා. ඉතින් දැන් IVF වෙනකොට අපි දැකලා තියෙනවා එක විදිය කියන්නේ හොඳ බබෙක් ඉන්නවා මෝලා ප්‍රෙග්නන්සි එකක් තියෙනවා. ඒ වගේ අවස්ථාවේ තමයි ගොඩක් අමාරු වෙටෙන්නේ. ඒලදී එක ඒ පේෂන්ට්ගේ තියෙන තත්ත්වයට ප්‍රතිකාර ක්‍රමයක් කරනවා. ඒක මෙලයි කතා කරන අමාරු එකක්. ඉතින් මට තියාගන්න ඕනේ මෝලා ප්‍රෙග්නන්සි කියන එක ටිකක්. ඒ කියන්නේ කලාතුරකින් වුණාට අපි දකින්න දෙයක්. ඒක වුණොත් ඒක ටිකක් සීරියස් කතාවක්. ඒ වගේම මඩ ගොඩල් වෙනවා අනිවාර්යයෙන්ම. ඊට පස්සේ ටෙස්ට් කරන්න තියෙනවා. ඒ වගේම මෝලා ප්‍රෙග්නන්සි අපි කියන කම්ප්ලීට් මෝල් එකක් වුණොත් මාස 6ක් කරගන්න ප්‍රෙග්නන්ට් වෙන්න බෑ. පාෂල් මෝල් එකක් වුණොත් මාස 3ක් කියලා පස්සේ තමයි ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන්. ඒ වගේම ඒගොල්ලෝගේ ජීවිත කාලෙම ඒ කියන්නේ මෝලා ප්‍රෙග්නන්සි එකක් වුණාට පස්සේ ජීවිත කාලෙම කෝරියෝ කාසිනෝම කියලා කැන්සර් જાතියක් තියෙන. ඒකේ මේ සම්භාව්‍යතාවය තියෙන නිසා හැම ප්‍රෙග්නන්සියෙන් පස්සෙම ඒගොල්ලෝ ප්‍රෙග්නන්සි කාලේ වුණාට පස්සේ යුරින් හරි BTSG කියලා ප්‍රෙග්නන්සි ඉවරයි කියන එක බලන්න ඕනේ. අපි සමහරවිට මිස්කැරේජස් වල අපි මිස්කැරේජ් කරන මිස්කැරේජ් දිනුන සමහරව මෝලා ප්‍රෙග්නන්ට් වෙල් පයින් ගිහිල්ලා වෙන්න පුළුවන්. ඉතින් අපි හැමතිස්සෙම කියන්නේ මිස්කැරේජ් එක වෙලා දවස් 5-6ක් ඇතුළත BTSG කියන බිඳුව වෙන. බෞද්ධරයේ සත දෙකකින් වෙනවා. හැමතිස්සෙම විශේෂයෙන් දැන් මිස්කැරේජ් වලට අපි ප්‍රතිකාර කරන්නේ මේ බෙහෙත් වලින්. ඒතර අපිට පටක පරීක්ෂණ කරන්න බැරි වෙනවා. ඒ හින්දා ඒ කට්ටිය විනාඩි පස්සේ සත දෙකකින් හෝ තුනකින් ඊදර යුරින් ටෙස්ට් එකක් කරලා ඒක පොසිටිව් වුණොත් BTSG ලෙවල් කියන එක කරගෙන ડોක්ටර් එක්ක හම්බ වෙනවා. ගොඩක් වැඩ ඒගොල්ලෝ නෝස් අර වමන යන ගතිය ඒවා ගොඩාක් වැඩි. ගොඩාක් අමාරු වෙනවා. මොකද අර BTSG කියන හොරේ ගොඩාක් වැඩි. ඒ වගේ BTSG අපි ටෙස්ට් කළොත් 80000 ලක්ෂය 2 මිලියන ගණන් වගේ එනවා. ඒ වගේ වලින් අපි සැක කරනවා. ඒ වගේම ස්කෑන් එකේදී අපිට ඒකේ පේන ෆීචර්ස් වගේ තියෙනවා. ස්කෑන් එකේදී අපි ගොඩක් වෙලාවට විශේෂයෙන් කම්ප්ලීට් මෝල් කියන එක පෙන්නනවා. ඒ වගේම ලේ යනකොට දැන් සමහර ලේ යනකොට නිකන් මිදි කෑලි වගේ ජෙල් කෑලි වගේ යන්න පටන් ගන්නවා. පොඩි බුළු ගොඩාක්.
අපි දැනගත්ත පස්සේ ඒක තමයි ඉස්සර කාලේ දැනගත්ත ක්‍රමේ. ඒ වගේම නිකන් ඒගොල්ලෝ සති 8 සති 16 වගේ වැඩක් වෙන්නවා. ටික ලොකුට මොකද ඒක පුත්කාර පස්සේ අර මේ ලැසෙන්ටල් පෙරෙන්න ගන්න. ඒ වගේ තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට අපි වේල පහින් දැනගන්නවා දැන් BTSC level එකේ නෙවෙයි. ඒකට ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ලියන්න ගන්නවා. ඒගොල්ලෝ ගියාම ස්කෑන් කරපුවම අපි අර ෆීචර්ස් ටික දකින්න. ඒ වගේ BTSC level එක ගත්තම ගොඩක් වැඩි. ඕවලින් අපි ගොඩක් වෙලාවට සති 10 11 වෙනකම් ඩයග්නොසිස් එකක් දෙන්න පුළුවන්.